හැමෝටම. අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ අපි දෙන්නගේම ජීවිතේ ලස්සනම දවසක් සෙලිබ්‍රේට් කරේ කොහොමද කියලා. ඒ අපි දෙන්නගේම පළවෙනි වෙඩින් ඇනිවර්සරි එකයි එදාම තිබුණ මගේ බර්ත්ඩේ එකයි දෙකම ලස්සනට සමරපු විදිය. උදෙන්ම අපි දෙන්න අපේ රූම් එක ලස්සනට ඩෙකරේට් කරලා මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකේ වීඩියෝ එක නම් අපි කලින්ම අපේ YouTube channel එකේ දාලා තියෙන්නේ. ඊළඟට අපි දෙන්න ලෑස්ති වුණේ අපේ වෙඩින් ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න. සුදු ඒ වෙනුවෙන් අපි දෙන්නට ස්පෙෂල් ඩිනර් බුෆේ එකක් රිසර්ව් කරලායි තිබ්බේ. ඒ බහරේන් වල මුල්ම 5 star හොටෙල් එක වෙන ගල්ෆ් හොටෙල් එකේ. මේ හොටෙල් එක 1969 වසරේ ඔක්තෝබර් මාසයේදීමයි ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසාම මේ හොටෙල් එකට ලොකු ඉතිහාසයකුත් තියෙනවා. ඔන්න අපි හොටෙල් එකට ආවා. මේ දවස්වල පැවැත්වෙන ඒෂියන් යූත් ගේම්ස් වලට සහභාගී වෙන ප්ලේයර්ස්ලා මේ හොටෙල් එකේදී අපිට දැක ගන්න පුළුවන් වුණා. බුෆේ එක පටන් ගන්නත් පොඩි වෙලාවක් තිබුණ හින්දා අපි පොඩ්ඩක් හොටෙල් එක ඇතුලේ ඇවිදලා බැලුවා. ඒ වෙලාවේදී අපි අපේ ලස්සන ෆොටෝ ටිකක් ඒ වගේම වීඩියෝ ටිකක් එකතු කරගන්න අමතක කරෙත් නැහැ. ඔයාලට පේනවද? මෙතන බුෆේ එක වෙනුවෙන් ලස්සන පියානෝ ප්ලේ එකකුත් arrange කරලා තියෙනවා. බුෆේ එක පටන් ගන්නකම් සුදුයි මායි පියානෝ ප්ලේ එකත් අහගෙන හිටියා. හරි. ඔන්න අපි බුෆේ එක arrange කරලා තිබ්බ ඒරියා එකට ආවා. මෙතන හරිම ලස්සනට පිළිවෙලට ෆුඩ් arrangement එකක් කරලා තිබුණා. ඔයාලත් බලන්නකෝ මේ තියෙන ෆුඩ් වෙරයිටි එක. මේ බුෆේ එකේ හැම මීට් වර්ගයක් වගේම ඇඩ් කරලා තිබුණා. අපි දෙන්න මුලින්ම සූප් එකෙන් තමයි ස්ටාර්ට් කරේ. ඊට පස්සේ අපි මීට් වර්ගත් එක්කම සමෝසා, චිකන් පේස්ට්‍රි වගේ ඉන්දියන් අයිටම්ස් ටිකක් try කරා. ඊට පස්සේ අපි රසම රස ලෑම් බිරියානි එකක් try කරා. ඒත් එක්කම sushi, cheese items, fish, egg, turkey meat, pasta වගේ ගොඩක් items try කරා.
මෙයින් කෝස් එකේ හැම මීල් එකක් වගේම රස බලලා අන්තිමට අපි ගියේ ඩෙසර්ට් කෝන එකට. බලන්නකො මෙතන ෆෘට්ස් වර්ග, කේක්, පුඩින් ඒ වගේම තව ගොඩක් අයිටම්ස් තියෙනවා. ඔන්න අපි එතන තිබුණ රසම රස කේක් එකකුත් කැපුවා. හරියට අපි වෙනුවම තියලා තිබුණා වගේ. මේ විදියට අපි බුෆේ එකේ හැම අයිටම් එකක් වගේම try කරා. හරි. ඔය විදියට තමයි අපි අපේ බුෆේ එක එන්ජොයි කරේ. අපි දෙන්නටම ඒ දවස හරිම ලස්සන සුන්දර ආදරණීය දවසක් වුණා. ඔය විදියට තමයි අපි අපේ විශේෂ දවස ගත කරේ. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් අපි ගිහින් එන්නම්. බයි.